වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් හිමි කරගෙන ශිෂ්‍යත්ව කඩේම ජය ගන්නවා ඊ අමේෂා ආදිත්‍ය කුමාර පුතණුවන්. අමේෂා ආදිත්‍ය කුමාර පුතණුවන් ආරාධනා කරන වේදිකාවට තමන්ට මේ පදක්කම් සහ තෑග්ග ලබා ගැනීම සඳහා මැණික් දිසානායක මහත්මියගේ සුරතින් අම්මයි තාත්තයි මම හිතන වේදිකාවට එනවා. මම හිතන්නේ අතරම දැඩි උත්සාහයක් මේ මෑණියන් විශේෂයෙන්ම ගන්න ලැබුවා පුතණුවන් මේ අවස්ථාවට ගෙන එන්නට. ඒ වගේ මහන්සිය ප්‍රතිඵල අපි දකිනවා. අපිට පුළුවන් වුණා ලකුණු 155ක සේවා කරා ගෙනියන්නට ඒ දරුවට පුළුවන් වෙනවා. ඊ අමේෂා ආදිත්‍ය කුමාර මෙවර පාසලේ දෙවන ස්ථානය ලබා ගන්නවා ලකුණු 155ක් හිමි කරගෙන ශිෂ්‍යත්ව කඩේම ජය ගන්න හැකියාව ලබනවා. ඔහුට මේ පදක්කම පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් ලබා දෙන පදක්කම මේ අවස්ථාවේ පළ දෙනවා මැණික් දිසානායක මහත්මියගේ සුරතින්. ඒකම මහජන බැංකුවෙන් ලබා දෙන පදක්කම එතුමියගේ සුරතින්ම පළ දෙන අවස්ථාව. ඒකම පාසලේ දෙමාපියන් සංවර්ධන සමිතිය විසින් ලබා දෙන ත්‍යාග හා සහතිකත් මේ අවස්ථාවේ පුතණුවන් හිමි කර ගන්නවා. හොඳයි මේ කාර්යයෙන් බොහොම ස්තුතියි.